මන්දෝදරිය කියලා කියන්නේ සත්විති රජෙක්ගේ අගරැජිනක්. ඇය ඉපදුනේම රාවණා වෙනුවෙන්. මන්දෝදරිය කියන නමේ තේරුම පාපය දුරු කරන්නේ කියන එක. මන්දෝදරිය හැමදාම සිව පාර්වතීව වැන්දේ රාවණාගේ ආරක්ෂාව වෙනුවෙන්. රාවණා මන්දෝදරිය වෙනුවෙන් නිර්මාණය කරපු මලයි මදාරා අදටත් ඇතුන් පවා වඳින කෘමීන් පවා ලන් නොවන මලක් තමයි මදාරා කියර කියන්නේ. එදා රාවණව අසාධාරණ විදිහට මැරුවහම මන්දෝදරී යුද්ධ පිටියට ඇවිත් රාමට සාප කරන්න හදනකොට දෙවිවරු පවා බයවුනේ මන්දෝදරී රාවණ වෙනුවෙන් ආරක්ෂා කරපු අතිවෘර්තාවේ ආදරේ බලය නිසා. දෙවිවරු පවා රාවණට විරුද්ධව හිටගන්නිද්දී රාවණාගේ ළඟින්ම හිටපු යුවතියයි පෙම්වතියයි මන්දෝදරිය කියලා කියන්නේ.